දේශපාලුවන් වහන් කළ දේශපාලන යථාර්ථය දේශපාලන වංශයේ පසින්දු දිල්හාන් ලියනගේ නිර්මාණයක්. උපුල් අපි කලින් වතාවේ කතා කරා ගොවි ජනපද ව්‍යාපාර ඉතිහාසය ගැන. කොහොමද අපේ වාරි සංස්කෘතිය ප්‍රතිස්ථාපනය කරේ? කොහොමද අපේ කෘෂි කර්මාන්තය නගා හිටෙව්වේ? සහලින් ස්වයං පෝෂිත කරේ කොහොමද කියලා. බින්ගංගලක් නැති මිනිස්සුන්ට කොහොමද ඉඩකඩම් ලබලා දුන්නේ කියලා මේක කතා කරා. අද අපි කතා කරන්න යන්නේ ජාතික ආරක්ෂාව සහ ගොවි ජනපදවල සම්බන්ධතාවය ගැන. කාට හරි හිතෙන්න පුළුවන් මේ දෙන්න අද කතා කරන්නේ කිරිහොදී බෝල්ටන් අය වගේ කතාවක් කියලා. නමුත් මේමයි තාරක මං හිතන්නේ රටේ මේ තරම් කාලයක් ඇතුළත සාකච්ඡාවට බඳුන් වෙච්ච නැති උපක්‍රමශීලී සහ ස්ට්‍රැටජිකලි ඉතාමත් වැදගත්ම දෙයක් තමයි මේ ගොවි ජනපද ව්‍යාපාර ජාතික ආරක්ෂාව වෙනුවෙන් හිතලා ප්ලෑන් කිරීම. උපුල් මොකක්ද අර ගොවි ජනපද පිහිටවනකොට S අකුරෙන් දැක්වෙන්නේ සිකියුරිටි කියන සංඥාව. එතකොට S අකුරේ හැඩයට මේ ගම්මාන පිහිටුවයි කියලා කතාවක් මම අහලා තියෙනවා. උපුල් කියන්නකෝ අපිට ඒක ගැන. S අකුරේ හැඩයට DS මේක සැලසුම් කරේ DS නායක මහත්තයා ගොවි ජනපද සැලසුම් කරද්දී දැන් මේ අලුත් ගම්මානනේ පිහිටෙව්වේ. ඒතර මේ අලුත් ගම්මාන පිහිටවද්දී S අකුරේ හැඩයට තමයි මේ ගම්මාන සැලසුම් කරේ. ඒතර මේ S අකුරේ රේඛාව වටා තමයි සිංහල ගම්මාන පිහිටෙව්වේ. ඒතර මේ S අකුරේ මැද තියෙන සිදුරු දෙක තියෙනවනේ. මෙන්න මේ දෙක මැද තමයි ද්‍රවිඩ ගම්මාන හැදුවේ. ඒතර DS මේකෙන් බලාපොරොත්තු වෙච්ච කාරණයක් තිබුණා. ඊළාම් බෙදුම්වාදී යුද්ධයක් පටන් ගන්නේ 80 දශකයේ වෙනකොට. හැබැයි මේ විස බීජය එහෙම නැත්නම් මේ ගිනි පුපුර නිදාස හම්බෙන්න කලින් ඉඳලම තිබුණා. මොකද මේ ෆෙඩරල් කතාවල් කලින් ඉඳලම තිබුණා. පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරුණාචලම් මහත්තයලාගේ යුගයෙන් පස්සේ ආපු හැම දෙවන නායකයම මං හිතන්නේ චෙල්වගන් නායකම් වේවා ජිජි පොන්නම්බලම් වේවා හැම කෙනාම සාමකාමීව හෝ බෙදුම් වාදයට උඩගිඩි දුන්නා. එතකොට දැන් මේ தත්ත්වය DS-ට ඉවෙන් වගේ දැනෙලා තිබුණා මේක. එතකොට DS කල්පනා කරන්නේ මේක ජාතිවාදී පදනමකින් නෙවෙයි. නමුත් මේ සිදුවීමක් වළක්වා ගැනීමේ ආරක්ෂක පියවරක් හැටියට එතුමා මේ S අකුරේ හැඩයට මේ ගොවි ජනපද ව්‍යාපාරේ පිහිටෙව්වෙත් උතුරු පළාතත් එහෙම නැත්නම් නැගෙනහිර පළාතත් රටේ මැද පිහිටි අනිත් භූමිත් වෙන් කරන සීමාව ඇතුලේ තමයි මේ S අකුර ගැහුවේ නේද? දැන් මේ පහුකාලීනව අපිට මං හිතන්නේ මේ එක වචනයක් තිබුණා මේ ගම්මාන දැන් අපි ගොවි ගම්මාන ගොවි ජනපද ගම්මාන කිව්වට මේක පසුකාලීනව කවුරුත් හඳුනගත්තේ මායිම් ගම්මාන කියලානේ. ගම්මාන කියලා යුද්ධේ මායිම. අන්නේ මායිම සලකුණු කරේ DS නායක. ඒ මායිම DS එදා තුන්කල් දකින නුවණින් කල්පනා කරලා සලකුණු නොකරනම් තාරක හිතන්නේ මේ යුද්ධේ උතුරයි දකුණු පැත්තේ සීමාව තියෙන වවුනියාව අනුරාධපුරේ වෙන්න පුළුවන්ද? කොහෙද වෙන්නේ? එහෙනම් සමහරට ඒක පල්ලෙහා අම්පාරටත් මෙහාට ඇවිල්ලා යාල කැලේටත් ඇවිල්ලා ගහලා ගියානේ LTT ත්‍රස්වාදීන් අර පැත්තේ මීගමෝ දක්වාම එන්න තිබුණා. එතකොට උපුල් මං අහලා තියෙනවා මේ DS නායක මහත්තයා මේ ගොවි ගම්මාන පිහිටෙව්වේ එහෙම නැත්නම් ගොවි ජනපද පිහිටෙව්වේ මේ රටේ අර්බුදයකට ලක්විය හැකි භූමි භාගය ආරක්ෂා කිරීමේ අභිප්‍රායත් ඇතුව කියලා. දැන් ඒ වගේම තාරක තව මෙතන කාරණයක් තියෙනෝනේ. දැන් අපි මෙතන වැදගත්කම අද කතා කරනවා මේ ගම්මාන ආරක්ෂිත ගම්මාන හැටියට මේවා පිහිටුවීමේ ක්‍රමවේදය ගැන. මේක කොච්චර වැදගත්ද කියලා අපිට තාක්සේරු කරන්න තියෙන හොඳම සාධකය තමයි මේ ඊළාම් යුද්ධය කියන එක ආරම්භ කරාට පස්සේ මේ ඊළාම් කියන සංකල්පේ අපේ රටට හඳුන්වලා දෙන්න ඉස්සෙල්ලම 1976 වඩුක්කොඩේ සම්මේලනයේදී. එතන තමයි උපුල් තීරණය කරන්නේ පළවෙනි වතාවට වෙනම රාජ්‍යයක් ෆෙඩරල් ක්‍රමයට වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගන්නේ නැතුව එයාගේ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න බැහැ කියන තීන්දුවට එන්නේ එතනදී. එතනින් පටන් ගත්තම මේ ඊළාම් සංකල්පේ ඊගාව මේකේ තීරණාත්මක සාකච්ඡාවක් යනවා
ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ 1985 නවදිල්ලි වල මේ සාම සාකච්ඡා තිබිලා ඊට පස්සේ තිම්පු වලට යනවා නේපාලේ නේද? භූතානේ තිම්පු වල. ඒතකොට මේ තිම්පු සාකච්ඡා දැන් ඊට පස්සේ කාලේ රාජ්‍ය නායකයෝ ගණනාවක් යටතේ අපි දැක්කනේ සාම සාකච්ඡා පැවැත්වෙනවා. ඒවා LTT එක හැමදාම සත්භාවයෙන් තොරව ගියත් අපේ රාජ්‍ය පාර්ශවයෙන් සත්භාවයෙන් මේ සාම සාකච්ඡාවට ගියා. නමුත් මේ සාම සාකච්ඡා හැම එකේදීම අර මං කිව්වා වගේ 76 වඩුක්කොඩේ සම්මේලන යෝජනාවේ ඉඳලා 1985 තිම්පු වල ඉඳලා ඊට පස්සේ 89 නවදිල්ලි සාකච්ඡා දක්වා 89 නවදිල්ලි සාකච්ඡාවට කලින් කොළඹ හිල්ටන් හෝටලෙත් තියෙනවා. අර හිල්ටන් මදුසමය කියලා කට්ටිය අඳින්නුවේ. දැන් මේවා ඇවිල්ලා අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් සාම සාකච්ඡා චන්ද්‍රිකා මෙදිනේ කාලෙත් කරා චන්ද්‍රිකා මෙදිනේ කාලෙත් වුණා. මේ හැම සාකච්ඡාවෙම හරි ලස්සන සීකන්ස් එකක් තියෙනවා දකින්න. මේ LTT එක පැත්තෙන් ප්‍රධාන යෝජනා විශාල යෝජනා ප්‍රමාණයක් ඒ කට්ටිය ඉදිරිපත් කරා. හැබැයි ප්‍රධාන යෝජනා 3ක් මේ කට්ටිය ගෙනාව මේ හැම සාකච්ඡාවෙම. මේ වඩුක්කොඩේ සිට මේ මහින්ද රාජපක්ෂ කරපු අවසාන සාම සාකච්ඡා ප්‍රංශේ සාකච්ඡාව මම කරන්න බෑ මැදදී රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලෙත් ලොකු සාම සාකච්ඡා ප්‍රමාණයක් ගියා. සටන් විරාම කිවිසුමේ පවා මේ මම මේ කියන කාරණා තුන තිබුණා. මොකද්ද? පළවෙනි එක උතුරු නැගෙනහිර ඒකබද්ධ කළ යුතුයි. උතුරු නැගෙනහිර දෙමළ නිජ භූමියෙන් මේ වුන් සඳහන් කරේ මේ සිහින නිජ භූමිය මේ නිජ භූමියෙන් සිංහලයන්ව සම්පූර්ණ ඉවත් කළ යුතුයි කියලා. හමුදාව ඉවත් කළ යුතුයි. ඊට අමතර තමයි මෙන්න මේ අපි මීට කලින් කතා කරපු ගොවි ජනපද ව්‍යාපාරය යටතේ උතුරු නැගෙනහිර පදිංචි කරපු සියලුම සිංහල ජනතාව ඉවත් කළා. ඒ විතරක් නෙමෙයි පුලෑ කොන්දේසියක් දැම්මා. ඊට පස්සේ ආපු මහවැලි ව්‍යාපාරයේ මේ වැලිඔය ආදී ප්‍රදේශවල පදිංචි කරපු සිංහල ජනතාව ඉවත් කළා. ඒ වෙනුවට දෙමළ ජනතාව පදිංචි කරන්න. මේක මේ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් නෙමෙයි. මේ ත්‍රස්තවාදී බෙදුම්වාදීගේ ඉල්ලීමක්. දැන් මේකෙදී විශේෂ විදේශ මැදිහත් වීමක් වෙන මේ කාරණේට විශේෂ තැනකදී මම මේක පෙන්වන්නම් තාරක මේ මගේ අතේ දැන් තියෙන මේ වාර්තාව දැන් ඔය 1989 ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තියෙනවා මේ නවදිල්ලි වල සාකච්ඡාවක්. රජීව් ගාන්ධි අපිට ආරාධනා කරනවා එන්න කියලා මේක කතා කරන්න. ඒ වෙලාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා යවන බර්නාඩ් තිලකරත්න කියන කෘතහස්ත රාජතාන්ත්‍රික නියෝජිතයා මේ රජීව් ගාන්ධිත් එක්ක මේ සාකච්ඡා කරන්න. ඒ ගියාම මේ කට්ටියන්ගේ ප්‍රකාශයේ මේ රජීව් ගාන්ධිගේ වචන මෙයාලා කියනවා හරි විශේෂ දෙයක් මේක. මේ බලන්නකෝ දෙමළ ජනතාවගේ නිජ බිම ලෙස ඉදිරිපත් කරන උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල ජනපද පිහිටීම මගින් ශ්‍රී ලංකා රජය එම ප්‍රදේශවල ජනවාර්ගික අනුපාතය කෘත්‍රිම ලෙස වෙනස් කරමින් දෙමළ ජනතාවගේ ස්වාභාවික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් ඉන්දු ලංකා ගිවිසුම පරිදි ඉන්දියාවට පැවරී ඇති වගකීම් අනුව මෙම තත්ත්වය දෙස බලා ඉන්නේ නැහැ කියන කතාවක් කියනවා. හැබැයි පුළු ඔතනදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බොහොම කොන්ද කෙලින් තියාගෙන හොඳ රාජ්‍යතාන්ත්‍රික භාෂාව ඉක්මවලා ගියපු ටිකක් සර භාෂාවකින් උත්තරයක් දෙනවා. එතුමා කියනවා කොයි අවස්ථාවකවත් ශ්‍රී ලංකාව ප්‍රතිපත්තියක් විදිහට කොයි දිස්ත්‍රික්කයකවත් ජනානුපාතය ස්වභාවික තත්වයෙන් වෙනස් කිරීමට කිසිම පියවරක් අරගෙන නැහැ කියලා. ඒක රජීව් ගාන්ධිට පිළිගන්න සිද්ධ වෙනවා ඒ වෙලාවේ. ඇත්ත වශයෙන්ම ප්‍රේමදාස මහත්තයා ඒ වෙලාවේ හැප්පුණේ මේ දකුණු කලාපේ විතරක් නෙවෙයි දකුණු ආසියාතු කලාපේ නෙවෙයි මේ ඉතා ප්‍රබල නායකයෙක් එක්ක. එතකොට ඒ වගේ රාජ්‍ය නායකයෙකුට එහෙම කෙලින් පිළිතුරක් දෙන්න පුළුවන් නායකයෙක් කියන්නේ අපි එතුමාවත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ කාරණේ තිබුච්ච අව්‍යාජත්වය සහ ඍජුකම. ප්‍රේමදාස මහත්තයා ඉන්දියන් සාමසාධක හමුදාව යවන්න ඕනේ කියලා කිව්වා. එතුමාගේ ජනාධිපතිවරණේ ජයග්‍රහණයෙන් පස්සේ ගත්ත පළවෙනි පියවරවලින් එකක්. මොකද එතුමාට අවබෝධයක් තිබුණා ජයජාවර්ධන මහත්තයාට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේ ඉන්දු ලංකාවේ විසුමට යනවා ඇරෙන්න. මොකද එක පැත්තකින් උතුරට පරිප්පු දානවා, ඊළඟට ඒකේ ආරක්ෂාවට ප්‍රහාරක ජෙට් යාන අයවනවා, ඊළඟට ඒකට ප්‍රහාර එල්ල කරා නම් කොළඹ නගරේට ගොඩ බැහැලා ඉන්දියන් කමාන්ඩෝස්ලා ලංකාවේ සියලුම අම්මැති අමුතුරු අරෙස් කරන්නටත් අත්අඩංගුවට ගන්නටත් ඒ වගේම සීමාවට සම්පූර්ණ යුද නැව එවලා තිබුණා. ඊළඟට විතරක් නෙමෙයි කොළඹ නගරේ පල්දෝරු පද්ධතිය සම්පූර්ණයෙන් පුපුරවා හැරලා කොළඹ නගරේම විනාශ කරන්න, ඒ කියන්නේ මේ
මහජනතාවට ජීවත් වෙන්න බැරි තත්යකට පත් කරන සැලසුම් පවා තිබුණා කියලා තියෙන්නේ ජේන් ඩික්සෙත්ගේ පොතේ මට මතක හැටියට කොළඹ භූමිකාව කියන පොතේ කතන්දරේ තියෙන්නේ මගේ මතකේ හරියනම්. දැන් අපි ඉදිරියට ඇත්තටම කොළඹ භූමිකාව ගැන විශේෂයෙන් කතා කරන්න ඕන තැන් ටිකක් තියෙනවා තාරක. උපුල් මෙතන මේ ජනවාර්ගික අර්බුදය ගැන කතා කරද්දී මේ ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධය ගැන කතා කරද්දී මේ කතාව ඩී.එස්. සේනානායක මැතිතුමා අවුරුදු ගාණක් දශක ගාණකට පිටිපස්සට ගිහිල්ලා දූරදර්ශීව දැකපු නිසා තමයි එතුමා මේ ගොවි ජනපද ව්‍යාපාරය හරහා ඉදිරි ආරක්ෂක වළල්ලක් විදිහට මේ ගොවි ගම්මාන නිර්මාණය කරේ. ඒක ගැන හොඳ කතාවක් උපුල් කියන්නේ. මේ ආරක්ෂිත පවුර නිර්මාණය කරා වගේම දැන් මේ ඊළාම් යුද්ධය ආරම්භ කරන මොහොතේම මේ කොටි ත්‍රස්තවාදීන් ඇත්තටම තාරක අපි තව දෙයක් මේ පැහැදිලි කරලා දෙන්න ඕන. දැන් අද අපි කියනවා මේ යුද්ධෙ හිටියේ බෙදුම්වාදී ඊළාම් කොටි ත්‍රස්තවාදීන් කියලා. ඒ කියන්නේ LTT කියන කට්ටිය. ඇත්තටම මේකේ හිටියා කණ්ඩායම් 6ක්. හරියට හරි. එතකොට මේ කණ්ඩායම් 6 අපි කියන්න ඕන මේ කට්ටිය මේ ඇවිල්ලා මේ විශේෂයෙන්ම ඔය ඩග්ලස් දේවානන්දගේ EPD එක තිබුණා, සෙල්ව කුමාරන්ගේ ඊරොස් එක තිබුණා, ෆ්ලෝට් සංවිධානයේ තිබුණා, මමහෙස්වරන්ගේ නේද? ඔව් මමහෙස්වරන්ගේ. ඊළඟට ශ්‍රී සභාරත්නම්ගේ ටෙලෝ එක තිබුණා. EPD පද්මනාභගේ EPRLF තිබුණා. මේ වගේ සංවිධාන ගණන 6ක් සමග තමයි මේ වෙලාවේ මේ සටන බෙදුම්වාදී සටන පටන් ගත්තේ. එතකොට මේ හැම දෙනාගේම පොදු ඉලක්කයක් තිබුණා. මේ උතුරු නැගෙනහිර ඔවුන්ට ඉසරදයක් වෙලා තිබුණා මේ පවුරක් හැටියට ඉඳපු මේ ගොවි ගම්මානවල මිනිස්සු. එතකොට ඒක අඳුනගෙන මේ කට්ටිය 1984 වැලිඔය කෙන්ට් පාම් ඩොලර් ෆාම් කියන සිංහල ගම්මාන දෙකට පහර දීලා තමයි මේ ගම්මාන විනාශ සමූල ඝාතනය කිරීමේ වැඩසටහන පටන් ගත්තේ. එතකොට තාරක මේක සාමාන්‍යයෙන් අර මේ සමූල ඝාතනයක් කියලා කියන්නේ දැන් අපේ රටට සමහර කට්ටිය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවනේ මේ ජිනීවා මේ හිල්ලා කියන මානව හිමිකම් කොමිෂන් වලට සමූල ඝාතනය කරා කියලා. මං හිතන්නේ මේ ජිනීවා වල ඉන්න අයට විදේශ ඩයස්පෝරා වලට අපේ පැත්තෙන් අපි ඉදිරිපත් නොකරපු ලොකුම වැරද්ද තමයි මේ 84 ඉඳලා ඩොලර් පාම් කෙන්ට් පාම් වල ඉඳලා වැලිඔය ජානකපුර ඊට පස්සේ අරන්තලාව මේ වගේ ඊළඟට කිතුල්ලුතුව 150කට සිංහල අලුත් අවුරුද්දක් සමරන ලයිස්තුවක් මට අපිට මේ මෙතන මේ අපිට ඔක්කොම කියන්න බෑ. නමුත් ඇත්තටම කියන්න ඕන කෝකිලයි නයාරු දීවර ගම්මාන ගැහුවා. එතකොට මේවයි ඇත්තටම 15000ක් විතර මේ මිනිස්සු අවතැන් වුණා මේ ගෙවල් හිට ගිනිබත් කරලා. එතකොට දැන් මෙතන ඊට පස්සේ 1985 අනුරාධපුරයට පහර දුන්නා. අනුරාධපුරේ ගම්මාන වලට සිරිමා බෝධියට පහර දීලා එතනින් අනුරාධපුරේ ගම්මාන වලටත් ගහගෙන ගියේ. එතකොට 1985 ත්‍රිකුණාමලේ දෙහිවත්ත අරන්තලාව නාමල්පුර බෝය මේ අම්පාරේ අරලගම්විල වවුනියාවේ මහරගම් පුලම් මේ කලවංචි කුඩි අඩවුචේනේ මුස්ලිම් ගම්මාන එරාවුරවල ඒ විතරන්නේ කාතන්කුඩිවල මුස්ලිම් පල්ලියක මම එක තැන 600කට කිට්ටු වෙන්න මුස්ලිම් භක්තිමතුන් ඝාතනය කරලා දැම්මා. ඒ විතර නෙමෙයි මතක පරංගියා මඩුවේ මුස්ලිම් මිනිස්සු මැරුවා. මතක නැද්ද උපුල් යාපනයේ ලොකු මුස්ලිම් ජනගහනයක් හිටියා. LTT එක අවස්ථාවක මම හිතන්නේ 80 දශකයේ මැද භාගයේ පැය 24ක් ඇතුළත ඒ මුස්ලිම් ජනතාවට යාපනයෙන් පිට වෙන්න ඇත්ත වශයෙන්ම තාරක එතන ඊට පස්සේ මන්නාරමෙන් මේ ආදිපතේ පිටත් වෙන්න සම්පූර්ණ උතුරු නැගෙනහිර නෙවෙයි උතුරු පළාතෙන් අයින් කරා. ඔව් හරි. ඒ වෙලාවේ අතේ ගෙන යා හැකි දේ විතරයි ගෙනියන්න දුන්නේ. ඒ මුස්ලිම් මිනිස්සු සරණාගතයෝ හැටියට අවසානයේ ඇවිල්ලා මේ උත්තලමේ තමයි නවතුනේ. උත්තලමේ තමයි නතර වුනේ. පස්සේ ඒ වයි ඉඳපු අනාථ කන්දරවල කෘතිම විදිහට ජනසංවිතය වෙනස් වුණා පුත්තලමේදී. අර ඔබ කිව්වා වගේ අනාථ කඳවුරවලින් බිහි වෙච්ච දේශපාලඥයෝ අදටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අන්න කෘතිම ජන සංයුති වෙනස් කිරීමක් කරේ
ලංකාණ්ඩුවෙන් නෙමෙයි LTT. ඊළඟට උපුල් මෙතනදි කියන්න ඕනේ මේ සමහර අය අර්ථ දක්වන්න ලෑස්ති වෙනවා මේ LTT කරේ විමුක්ති සටනක් කියලා. මේ සටන තිබුණේ LTT කියන බෙදුම්වාදී ත්‍රස්තවාදීනුයි ශ්‍රී ලංකා රාජ්‍යයයි එක්ක. ඔවුන් සටන් කරේ සිංහල හමුදාවක් එක්ක නෙමෙයි ශ්‍රී ලාංකීය රජයේ හමුදාවත් එක්ක. එතකොට මේ අය එක පැත්තකින් සිංහල ජනතාව සමූල ඝාතනය කරා. මේ පාරම්පරික ගොවි ජනපදවල හිටපු පදවියේ කැබිතිගොල්ලයි මේ හැමතැනම හිටපු සිංහල ජනතාව සමූල ඝාතනය කරා. ඊළඟට මුස්ලිම් ජනතාවට විශාල වද බන්ධන දුන්නා, විශාල කරදර කරා. අර කිව්වා වගේ කාතන් කොඩි වල එක තැන කාතන් කොඩි හෝ එරාවුර එක තැන 500ක් 600ක් මරලා දැම්මා. ද්‍රවිඩ ජනතාවට කොච්චර කරදර කරාද? කොච්චර ලිබරල් මතධාරී ද්‍රවිඩ පුරවැසියෝ LTTෙන් ඝාතනය වුණා. ආචාර්ය රාජසිංහම් තිරාණගම පස්සේ එතුමි සිංහල කෙනෙක් බැලුවේ මේ විදුණු තල්රුක කියන පොත ලිව්වන් පස්සේ LTTෙන් සති දෙකක් ඇතුළත මරලා දැම්මා. මොකද LTT ළමා සොල්දාදුව ගැන ඒ පොතේ විවේචනයක් තිබුණා කියලා. ඉතින් මේක මේ LTT ත්‍රස්තවාදය කියන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජයට එරෙහිව දියත් කරලාද ත්‍රස්තවාදයක් මිසක් ජනවාර්ගික යුද්ධයක් නෙමෙයි. ජනවාර්ගික අර්බුදයක් තිබුණා. නමුත් ජනවාර්ගික යුද්ධයක් නෙමෙයි. මේක රජය සහ ත්‍රස්තවාදීන් අතර සටනක්. අපි මේ ගොවි ගම්මාන ගැන ආයි කතා කරනකොට උපුල් මට වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා DSN නායක මහත්තයාගේ පුරෝකතනයක් ගැන කිව්වා. මම හිතන්නේ දැන් තමයි හොඳ වෙලාව ගැන කතා කරන්න. ඇත්තටම තාරක දැන් අපි මෙතනදී දැන් ගොවි ගම්මාන මේ ගොවි ජනපද ව්‍යාපාරෙත් එක්ක සේනානායක කියන නම ඩඩ්ලි සේනානායක කියන නම මේ අර අවියෝජන විදියට අර ගහට පොත්තයි පොත්තර ගහයි වගේ බැඳිලා තිබුණනේ. හැබැයි දැන් මේ DS සේනානායකලා ඩඩ්ලි සේනානායකලා මේ කට්ටියන්ගේ කාලේ ඉවරුණත් ඊට පස්සේ ආපු මේ සේනානායක පරම්පරාවේ හැමෝටමත් අන්නර තමන්ගේ උරුමෙන් ආපු ಜಾති මාමකත්වයේ කියන දේ ලේවල තිබුණා. ඉතින් මේක ඊටමත් සංවේදී කතාවක් මට මේ වෙලාවේ මතක් වෙනවා මේ සිද්ධිත් එක්ක. දැන් මේ ගොවි ගම්මාන වලට පැනලා මිනිස්සු මැරුවේ වෙඩි පහරක් එල්ල කරලා නෙවෙයි. දැන් අපි මිනිස්සුන්ට කියන්නේ දැන් එක වෙඩි පාරෙන් මම මරන්න කියලා. දැන් ඒක මිනිස්සුන්ට ඇත්තටම මේ ක්ෂණික වේදනාවක් විතරයි. හැබැයි මේ ගොවි ගම්මාන වලට පැනපු LTT එක මේ මිනිස්සු මැරුවේ එක වෙඩි පාරකින් නෙවෙයි. මේ සමහර මිනිස්සු මැරුවේ තමන්ගේ ශාරීරික අවයව එළියට පණ තියෙද්දි එළියට කපලා කැටි වලින් කපලා පොරෝලින් ගහලා ඔලු කුඩු කරලා ඒ තරම් හරි ම්ලේච්ච විදියට. එතකොට දැන් මේ தත්ත්වය මුලදිම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඩොලර් පාම් කෙන් පාම් වල මේ தත්ත්වය දැක්කම මේ අනතුර ඊටමත් විනිවිද දැකපු දෙන්නෙක් හිටිය මේ රටේ. එයින් එක්කෙනෙක් තමයි අධිනීතිඥ මං හිතන විදියට SL ගුණසේකර. එතකොට අනිත් එක්කෙනා තමයි මාලිංගයෙන් සෙනවිරත්න. මාලිංග H ගුණරත්න සමා වෙන්න. මාලිංග හර්මන් ගුණරත්න. එතකොට මේ මාලිංගයි SL ගුණසේකරයි දෙන්න මේ தත්ත්වය ගැන ඔවුන්ට කියන්න ඒ වෙලාවේ ඔවුන්ගේ මිත්‍රයෙක් හැටියට හිටියේ තව සේනානායක කෙනෙක්. ඒ තමයි DSN නායක මැතිතුමාගේ පුත්‍රයා ඩඩ්ලි සේනානායක මැතිතුමා අපි හැමෝම දන්නේ. නමුත් අනික් පුත්‍රයා තමයි රොබර්ට් සේනානායක මැතිතුමා. එතුමා තමයි පෞලි ව්‍යාපාර ශාස්ත්‍රය බලාගෙන ෆ්‍රුඩන්බර්ග් සමාගමේ සභාපතිවරයා හැටියට කටයුතු කරේ. ලංකාවේ මම හිතන්නේ නැව් ව්‍යාපාරය ඒ කාලේ ටොයෝටා කම්පැනියේ ලංකාවේ ඒජන්සි එක මේ හැම එකම කරේ ෆ්රුඩන්බර්ග්. එතකොට රොබර්ට් සේනානායක මහත්තයාගේ පුතු 5 දෙනෙක් හිටියා. දරුවෝ 5 දෙනෙක්. එතකොට මෙතනින් එක්කෙනෙක් තමයි අපි හැමෝම දන්න රුක්මන් සේනානායක මැතිතුමා. එතුමා ජීවිතුන් අතර නැහැ. හිටපු අමාත්‍යතුමා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. රුක්මන් සේනානායක මහත්තයා තමයි ඩඩ්ලි සේනානායක මහත්තයා නැති වුණාන් පස්සේ දැදිගම 73 අතුරු මන්ත්‍රීවරණයෙන් පාර්ලිමේන්තුවට එන්නේ. හැබැයි තාරකමගේ අයියා ගැන තමයි අද අපි කතා කරනකොට මේ ඔය දැන් ඩඩ්ලිට කිව්වේ බද්දුන් පියයි කියලානේ. ඒතකොට ඒ ඩඩ්ලි හරි නිවිච්ච මේ සමහර වෙලාවට ඇමති කෙනෙකුට අගමැති කෙනෙකුට ලංකාවේ මේ පිහිටන් නැති මේ ඊටමත් මිනිස්ය නෙවි දේවගති තිබිච්ච මිනිස්සෙන්නේ. මම හිතන්නේ ඒකෙන් ඊටමත් සෑහෙන වැඩි කොටසක් මේ රුක්මන් සේනානායක ගාවත් තිබුණා. මම ආශ්‍රය කරපු ඉන්න මම දන්නවා. එතකොට හැබැයි මේ අද අපි කතා කරන්න යන්නේ රුක්මන්ගේ වැඩිමහල් සහෝදරයා
දියසෙන් නායක මැතිතුමාගේ බෝතලේ වලව්වෙත් උරුමය ලැබිච්ච දේවින්ද සේනානායක මැතිතුමා. එතකොට දැන් මේ මං ඉස්සෙල්ලා කියපු මේ එස්.එල්. ගුණසේකරයි මාලිංග හර්මන් ගුණරත්නයි මේ දෙන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා කියන්නේ දේවින්ද සේනානායකට. එතකොට දේවින්ද සේනානායක පුදුම සංවේගයකටපත් වෙනවා මේ කතාවට. මොකද ඒ හේතුව තමන්ගේ සීයලා මේ ගොවි ජනපද ව්‍යාපාර හදද්දි මුතුන් මිත්තෝ මෙයාලා තරුණයෝ හැටියට පොඩි දරුවෝ හැටියට මේවයි ගිහින් තිබුණා. ඒකින්ද දේවින්දටත් මේකේ පල්ස් එක තිබුණා. දැන් මේක රටට කොච්චර වැදගත්ද කියන එක දේවින්ද තේරුම් අරන් හිටියා. සමහරට අපි මේ තාරක අපි ඔයාලා දන්නේ නැති වුණාට මේ ආරක්ෂක පවුරේ රහස තමන්ගේ සීයලා සමහරලාට දේවින්දට කියලා තිබුණා වෙන්නත් පුළුවන්. කරගෙන කියලා දෙන්න ඇති කවදා හරි පුතේ මේවා ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ උඹලටයි කියලා. මොකද උපුල් මං හිතන්නේ උපුල්ට ඒ කතාව කියන්න ඕනේ ඩීඑස්.එන් නායක මැතිතුමා පදවියේදී 1940 විතර උප්පු බෙදද්දි ඒ උත්සවයකදී කියපු ලස්සන කතාවක් උපුල් මට කලින් කියලා තියෙනවා. ඒ කතාව අපේ මේ කතාව මං හිතන්නේ අහද්දී මේ තාරක අපේ රටේ මිනිස්සු තීන්දුව කරන්න ඕන මේ ඩීඑස් සේනානායක කියන චරිතය තියන්න ඕන මේ රටේ පළමු අගමැතිවරයා හැටියටද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂේ පළමු 나යකයා හැටියටද එහෙම නැත්නම් මේ රටේ ඉඳපු තවත් මේ දේශපාලඥයෙක් හැටියටද එහෙම නැත්නම් දෙවියෙක් හැටියටද කියලා 70 වසරේ සාපේ කැලලක් හැටියටද නැත්නම් දෙවියෙක් හැටියටද කියලා මේක අහලා තීන්දුව කරන්න ඕන අන්නේ කාරණේ. මේ පදවිය ගොවි ජනපද ව්‍යාපාරේ මිනිස්සුන්ට හිමිකම් ඔප්පු දෙන වෙලාවේ ඩීඑස් ඉතාමත් ඓතිහාසික කතාවක්. කොයි කාලෙද පුල්ල කතාව කරන්නේ? මම හිතන්නේ 40 දශකේ 1940 දශකේ. එතකොට මේ මෙතනදී එතුමා කියනවා මේ එතුමා කියපු කතාව තියෙන්නේ මේ අද නුඹලා මෙතනට කැඳවා ඉඩම් කට්ටියක් පවරා දෙනු ලැබීය. මුල්ගමත් සමග ඔබේ තිබුණු බැමි ලෙහා දමන ලදී. මහා සාගරේ පාවෙන ලී කැබැල්ලක් මෙන් අද ඔබ දිස්සුවත් මතු අනාගතයේ දිනකදී මුළු රටම ඔබගේ සරණ පතනු ඇත. සිංහලයාගේ අවසන් සටන කෙරෙනු ඇත්තේ පදවිය තැනිතලාවේදී. මෙන්න මේ කතාවේ ඊටමත් වටිනම ඡේදය ඊළඟට තියෙන්නේ. මෙම දිවයිනේ ඉරණම ඔබගේ කර පිට පැටවෙනු ඇත. මේ කාටද කියන්නේ? මේ ගොවි ගම්මානේ පදවිය ගම්මානවල පදිංචි කරන අලුත් මිනිස්සුන්ට මේ කියන්නේ ඩීඑස්. මේ රට බෙදීමට තැත් කරන අයට ඔබ ගැන සැලකිල්ලක් දැක්වීමට අනාගතයේ සිදුවනු ඇත. අවුරුදු කීපයකින් මුළු රටටම ඔබ අමතක වීමට ඉඩ ඇති. නමුත් ඉතා ඉක්මනින්ම යම් දිනකදී සිංහලයාගේ අවසාන බලකොටුව වශයෙන් ඔවුන් ඔබගේ අනුග්‍රහය පතනු ඇත. මේ කියන්නේ මේ අද ඔබට ඉඩම් දීලා පදිංචි කරාම ටික දවසකින් ලංකාවේ මිනිස්සුන්ට මේ ගොවි ජනපද අමතක වෙයි. හැබැයි අනාගතයේ මතුයම් දිනකදී මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සුන්ට ඔබේ සරණ අවශ්‍ය වෙනු ඇත කියලා. මේ කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්ව කතාව තමයි. මේ මායිංගම්මාන හැටියට පස්සේ නම් වෙච්ච මේ ආරක්ෂිත පවුර ඩීඑස් හිතාමතා නෙවිද තාරක මේ අදලදී? බොහොම පැහැදිලිව මම හිතන්නේ අවුරුදු 40ක් 50ක් ඉස්සරහට දකින්න ඩීඑස්.එන් නායක මැතිතුමාට කොහොම දූරදර්ශී භාවයක් තියෙන්නේ නැද්ද? උපුල් දැන් අපි යන් දේවින්ද සේනානායකගේ කතාවට ආයි අපි අවුරුදු 40ක් පිටිපස්සට ගියා. දැන් අපි එනවා අවුරුදු 40ක් ඉස්සරහට 80 දශකයේ මැද භාගයට 83 84 කාලෙට. එතකොට දේවින්ද සේනානායක මහත්තයව හම්බ වෙනවා මාලිංග හර්මන් ගුණරත්න මහත්තයත් එස්.එල්. ගුණසේකර මැතිතුමත් ගිහිල්ලා හම්බෙලා කියනවා මේ ගම්මාන තියෙන්නේ ලොකු අනතුරක කියලා. හැබැයි ඒ කිව්වම දේවින්ද ඒ කතාව අහලා එයා කටයුතු ආරම්භ කරේ නැහැ. මේ එතකොට තාරක අපේ ගම්මාන වලට LTT එක ඇතුළු තවත් දෙමළ බෙදුම්වාදී සංවිධාන 6ක් පහර දීලා බෝම්බ පිටුරලා වෙඩි තියලා ඝාතනය කරන යුද්ධය ආරම්භ වෙලා මේ මිනිස්සයා යනවා ඉස්සෙල්ලම් පදවිය ශ්‍රීපුරට. මල්ලතු අය දිගේ එනවා. තන්තිරිමලයට එනකම් කන්තලයට යනවා. එතකොට මේ ගොවි ගම්මාන සියල්ලටම මෙතුමා යනවා දේවින්ද සේනානායක. කියන්නේ මරණ වරන්තුවක් අතේ තියාගෙන. එතුමා හැබැයි ඒ වෙලාවේ යද්දී මරණ වරන්තුවත් වගේම අරන් ගියා හරි තවත් සම්පත් කීපයක්. මොකද එතුමාගේ හොඳ මේ යාළු මිත්‍ර සමාගමක් තිබුණා. හිටපු හමුදා ජෙනරල්ලා
කීප දෙනෙක් ඒ වගේම බුද්ධ්‍යංශ වල හිටපු ඉහළ පෙළේ හිටපු විශ්‍රාමික නිලධාරියෙක් අරගෙන ගියා. ගිහිල්ලා මෙයා ඇහින් දැකලා ඒ තොරතුරු මිනිස්සුත් එක්ක කතා කරලා මේ මිනිස්සු ඉන්න තත්ත්වය ඇස් දෙකෙන් දැකලා එතුමා ඇවිල්ලා උපුල් රහස්‍ය වාර්තාවක් මං හිතන්නේ දෙනවා. එතකොට රටේ නායකයා රාජ්‍ය නායකයා ඉන්නේ ජයවර්ධන ජනාධිපතිතුමා. ජයවර්ධනට විතරක් නෙවෙයි. ඔව්. ජේ.ආර්. ලලිත තුලදලි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට සේපාලාතිකල හමුදාපතිට දෙනවා මේ ආරක්ෂක මණ්ඩලයටත් දෙනවා. උපුල් මේ වාර්තාව දෙනකොට මේකේ හරි ලස්සන කතාව තමයි සේනානායකලයි ජයවර්ධනලා එතකොට පොඩි අරෝවක ඉන්නේ. අරෝව හේතුව පටන් ගන්න 73 රුක්මන්ව රාජ්‍ය සේනානායක මැතිතුමා මරණහම් පස්සේ ජීවිතෙන් සමුගත්තාන් පස්සේ අපේක්ෂක හැටියට දාන්නේ ජයවර්ධන මහත්තයා ලොකු කැමැත්තකින් නෙමෙයි. හැබැයි සේනානායක නාමය ගෙනියන්න දැම්මට රුක්මන් සේනානායක මැතිතුමා පොඩි කැරලිකාර ගතියක ඉන්නේ. ඊට පස්සේ 77 6න් 5ක බලෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගනිද්දී ඒ ආණ්ඩුවේ සේනානායක කෙනෙක් නැහැ. රුක්මන්ව එළියට දාලා. එතකොට මම හිතන්නේ ජනදාස නියතපාල මහත්තයලා, ජේ.ආර්.පී. සූර්යපෙරුම මහත්තයලාත් එක්ක රුක්මන්ව එළියට දාලා මේ රුක්මන් පෙරමුණ කියලා එකක් හදාගත්තා. මේ අර්බුදේ මේ ආරවුල තියෙද්දි දේවින්ද සේනානායක තමන්ගේ ජාතික යුතුයකම ඉෂ්ට කරන්න ජේ.ආර්. ජයවර්ධනට මේ වාර්තාව දෙනවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධනත් මේ ජාතික අර්බුදයේ දිහා බොහොම විවෘතව බලලා මේ වාර්තාව පිළි අරගෙන කාවද සම්බන්ධ කරන්නේ. මෙතන දැන් මේ වත්මන් දේශපාලන නායකයන්ටත් හරි අපූර්ව උපදේශයක් තියෙනවනේ තාරක මෙතනින් ගන්න. දැන් තමන්ගේ හතුරු පාර්ශවයක් වුණත් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් කිසි උපදේශයක් දෙනවා නම් ඒක ගන්න නිහතමානී වෙන්න බෑ. ජේ.ආර්.ට ඒක තිබුණා. හැබැයි මෙතනදී අපි ජේ.ආර්.ට වැඩිය මෙතනදී මම ආස කැරක්ටර් එකක් තියෙනවා මෙතනදී ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ තමයි ජේ.ආර්.ගේ පුතා රවි ජයවර්ධන කියන්නේ හිටපු මම හිතන්නේ ගුවන් හමුදා නිලධාරියෙක්. ඒ වගේම ලංකාවේ හිටපු ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙක්. ඒ වගේම තමයි ලංකාවේ ශ්‍රී ලංකා පොලිසියට විශේෂ කාර්ය බලකාය නිර්මාණය කරලා විශේෂයෙන්ම නැගිනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදා ගන්න ලොකු මෙහෙවරක් කරපු කෙනා තමයි රවි ජයවර්ධන. හැබැයි මෙහෙමයි. ඔය රවිට සිකියුරිටි එක කියන එක ගැන මාර සෙන්ස් එකක් තිබිච්ච කැරක්ටර් එකක්. මම හිතන්නේ ජේ.ආර්. ඒ පැත්ත හෙව්වෙම නැහැ. රවිට තමයි ඒක බාර දීලා තියෙන්නේ. මේ රවිගේ විශේෂත්වය ආරක්ෂක උපදේශකයා වශයෙන් නිල වශයෙන්ම කටයුතු කරා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් තමන්ගේ පියාත් එක්ක තියෙන නයි වෛරයක් තියෙන පාර්ශවයක් වෙලත් රවි හරි මෘදු විදියට මේ දේවින්දයි මාලිංගයි SLOයි එක කතා කරා එයාගේ පෞද්ගලික ගෙදරට එන්න කියලා. ඒ දවස බොහොම රාත්‍රියක මේ අනෝරා වැස්සක් තියෙන දවසක සිතියම් පෙරලගෙන ඇඳමින් මේ ආරක්ෂක සැලසුමක් ඇතුළේ කියන කතාව අපි අහලා තියෙනවා. මේකේ තව කතාවක් තියෙනවා. දැන් මේ වෙලාව වෙනකොට රවි ජයවර්ධන විවාහ වෙලා හිටියේ ද්‍රවිඩ ජාතික කාන්තාවක් එක්ක. පෙනි. එතකොට මේ රහස් සාකච්ඡාවේ සම්පූර්ණ සටහන් තැබීම කරේ නිර්දේශ සටහන් කරේ ද්‍රවිඩ ජාතික ඒ කාන්තාව. එතකොට පේනවා මේ අපේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එහෙමනම් රවිට තමන්ගේ බිරිඳ විශ්වාස කරන්නත් බෑනේ. නමුත් තිබ්බේ මේ රාජ්‍ය සහ රාජ්‍ය ටෙරේව කරලි ගහපු ත්‍රස්තවාදී. ඒ වගේ ත්‍රස්තවාදියෝ උතුරෙත් හිටියා. රාජ්‍ය ටෙරේව කරලි ගහපු ත්‍රස්තවාදියෝ දකුණෙත් හිටියා. අපි ඒක වෙනම කතා කරමු. මම හිතනවා උපුල් අග්ගිසිදී ගණීය කතාව. එතකොට උපුල් මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට නේද නිල නොවන වශයෙන් පළවෙනි පාරට අවි ආයුධ තොගයක් මේ ගොවි ගම්මානවල වැසියන්ගේ අතට යන්නේ. තාරක මේ එක තැනකදී LTT එක එයාලට ආධාර මුදල් ඉල්ලගෙන තමිල්නාඩුවේ මහා ඇමති කරුණානිධි ගාවට යනවා ප්‍රභාකරන්ව වෙනත් කෙනෙක් තමයි අරන් යන්නේ. ඒ වෙලාවේ කරුණානිධිගේ කන් ඇහෙන්නේ නැති කාලේ. ගිහිල්ලා කරුණානිධිගේ ඉස්සරහා වාඩි වෙලා ආධාර ඉල්ලුවම කරුණානිධි ඇව්වලු ඇඟිලි 3ක් දික් කළා 3ක් ඇද්ද කියලා. එතකොට ප්‍රභාකරන් හිතලා තියෙන්නේ ලක්ෂ 3ක් කියලා. ඉන්දියානු රුපියල් ලක්ෂ 3ක්. හරි. හැබැයි ඒ සාකච්ඡාව ඉවරලා එනකොට ලොරියකට ප්‍රභාකරන් එක්කම ගෙනියන්න ඉන්දියානු රුපියල් කෝටි 3ක් කරුණානිධි දීලා තිබුණා ලංකාවේ ඊළම පිහිටුවීම සඳහා සල්ලි. අවි ආයුධ ගන්න, බෝම්බ ගන්න, පුහුණු කරවන්න. එතකොට මට ඒ කතාව මතක් වුණේ
දැන් ඔය දේවින්ද එදා කතාව සාකච්ඡාව ඉවර වුණ වෙලාවේ දැන් මේ ගොවි ගම්මාන වල සිටියන් දිගහැරගෙන සම්පූර්ණ දේවින්ද සේනාව මොකද ඔහුට තිබුණ මේ භූමිය සම්බන්ධයෙන් විශාල භූගෝලීය මේ දැනුමක්. ඒකින්ද ඔහුට හැකියාව තිබුණ මේ නිම්නයන් හරහා මේ වනාන්තර හරහා මේ ගම්මාන වලට කැලෑබද හරහා ඇවිල්ලා මේ ඇටැක් කරන ක්‍රමවේදය ගැන රවි ඇතුළු අනිත් අයට පැහැදිලි කිරීමේ හොඳ හැකියාවක් දේවින්දට තිබුණා. ඒතකොට දැන් මේක කියලා වුණාම රවි අහලා තිබුණා 8ක් ඇද්ද කියලා. අර තුනක් කරුණානන්ද දිහව 3ක් ඇද්ද කියලා රවි අහුව 8ක් ඇද්ද. හැබැයි තාරක කෝටියක් වෙන්න බෑ නේද? රවි ඇතේ එහෙම සල්ලියක් තියෙන නැතුවද? තාරක මෙයා ඇහුවේ මේ මිනිස්සු දැන් දේවින්දගේ පැත්තෙන් ආපු යෝජනාව තමයි මේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න අපිට හමුදා කඳවුරු හෝ පොලිසිය හෝ මේ ආරක්ෂිත වැටවල් ඉදි මේ කරන්න හැකියාවක් නැහැ. 24ම ආරක්ෂාවක් දෙන්න බෑනේ. ඒකට ලොකු ස්ට්‍රෙන්ත් එකක් අපිට තිබුණෙත් නැහැ. අපි යුද්ධෙකුත් කරන ගමන් මුල්ලා යුද්ධෙකුත් කරන ගමන්. එතකොට කරන්න දේවින්දලගේ පැත්තෙන් යෝජනා කරපු හොඳම විසඳුම තමයි මේ ගොවීන්ට සුළු අවි පුහුණුවක් දීලා ඔවුන්ගේ අතට ගිනි අවියක් දෙන එක. ඒතකොට ඒ වෙලාවේ කරන්න ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඒක තමයි අටක් දෙනවා කියලා මොකද දුන්නේ? හැබැයි දැන් මේක රජයකට මේ නිල වශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රවි ඒ වෙලාවේ ඇහුවේ ලොරි 8ක තුවක්කු ඇද්දගෙන ඇහුවේ. එහෙම අහලා රවි ඒ වැඩසටහනට අවශ්‍ය ආයුධ ටික දුන්නා. ලෑස්ති කරලා දුන්නා. වගේම මේ ග්‍රාමීය ගොවි ජනතාවට පොඩි ආයුධ පුහුණුවකුත් දුන්නා. ඊට පස්සේ උපුල් මං අහලා තියෙන විදිහට මේ අපේ කැත්තයි උදල්ලයි අරගෙන කුඹරට කියපු ගොවීන් ෂොට් ගන් එකත් ලෝඩ් කරලා ඒකත් අරගෙන ගියා. මේක තමයි මං හිතන්නේ පස්සේ ග්‍රාමාරක්ෂක සේවය හැටියට විකාශනය වෙච්චි නිල නොවන ග්‍රාමාරක්ෂක හමුදාවේ ආරම්භය. එතකොට මේක ඇත්තටම දැන් ඒ කාලේ දැන් මිනිස්සු මේ උදැල්ල අරගෙන ගිහිල්ලා පුරන් කොටනකොට තුවක්කුව ලෝඩ් කරලා නියර උඩ තියන් හිටියා. ඔව් ඒක ඊට අමතරව මේවා මේ තමන්ගේ කුඹුරු වනාලින්ගෙන් ආරක්ෂා කරගන්න මේ සිද්ධ වුණා වගේම තමන්ගේ ගම්මාන කොටින්ගෙන් ආරක්ෂා කරගන්න සිද්ධ වුණා තුවක්කුව. මේ වැඩ පිළිවෙල කරයින් පස්සේ උපුල් මේ ත්‍රස්තවාදී තර්ජන ටිකක් අඩු නම් මොකද ඒ අයගේ ක්‍රමයටම ඒ අයට උත්තර දෙන්න අපිට හැකියාව ලැබුණා. එතකොට උපුල් මං හිතන්නේ මේ ආයි අපි කියනවා මේ ඉදිරි ආරක්ෂක වලල්ලක් විදිහට මේ ගොවි ගම්මාන ගොවි ජනපද වල හිටපු විරෝධාර මිනිස්සු සාමාන්‍ය ගොවියෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සමහරවිට තමන්ගේ පවුලේ අය බල්ලපු ගමේ ඉන්න පවුලේ අය කැටි ගාලා දාලා තියෙද්දි සමහරවිට බඩු දරුවෝ අම්මලාගේ බඩේ හිටපු දරුවා බඩ පළල එළියට අරන් තියෙද්දි මේ තිරස්චීන විදිහට ඝාතනය කරද්දිත් මේ මිනිස්සු මේ ගම්මාන රැකගෙන හිටියා. මේ මිනිස්සු මේවා අත්හැරලා ආවන අපිට මේවා ඉන්න බෑ, අපිට මරුන් කන්න බෑ, අපිට LTT එකත් එක්ක ඉන්න බෑ කියලා සරණාගත විදිහට අර උතුරු පළාතේ හිටපු මුස්ලිම් ජනතාව පිටමං කරනකොට වගේ ආවන අද ඒකීය රාජ්‍යයක් ලංකාව ඇතුලේ නෑ උපුල්. ඉතින් මේ ගම්මාන වල මේ මිනිස්සු මරපු එක ගැන කියනකොට මට පොඩි කාරණයක් මතක් වෙනවා. දැන් ඔය මේ ගම්මාන දැන් උතුරු පළාතේ ගම්මාන වගේම නැගෙනහිර පළාතේ ගම්මාන වලත් මේ ඝාතන වුණානේ. හැබැයි දැන් මේවයි සමහර ඒවා අපි මේ දැක්කා, සමහර ඒවා ඇහුවා. එතකොට දැන් මේකේ දැන් මගේ ඥාතිවරයෙක් හිටියා මේ සේනගලප්පත්ති කියලා ගොඩක් කාලයක් නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා යුද හමුදාන ගැමුණු හේව රෙජිමෙන්තුවේ හිටියේ නිලධාරියෙක්. මම මේ ත්‍රිකුණාමලේ ගියපු වෙලාවකදී දැන් එතුමගෙන් මම ඇහුවා මේ ඝාතන ගැන. මොකද මේ සමහර ඝාතන දැන් උතුරේ සිද්ධ වෙන ඝාතන වලට වැඩි ටිකක් වෙනස් විදිය තමයි නැගෙනහිර ඝාතන මේ රටාව තිබුණේ. මිනි මැරුවා තමයි. නමුත් තිරස්චීන විදිහට ඝාතන සිද්ධ වුණේ නැහැ නේද උපුල්? දැන් ඒකෙදි ඇත්තටම මම කිව්වේ මගේ ඥාතිවරයා ඒ නිලධාරියා මට කිව්වේ එයාට සාමාන්‍යයෙන් ඔය ගොවි ගම්මානයක මරලා දාලා තියෙන මිනිස්සු මරලා දාලා තියෙන හැටි දැක්කම කියන්න පුළුවන්කම මේ වන්නිය කොටි කරපු වැඩක්ද මේ නැගෙනහිර කොටි කරපු වැඩක්ද කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඔය කරුණාම්මන්ලා පිල්ලයන්ලා
හිටියේ පැත්තේ නැගෙනහිරනේ. එතකොට දැන් ඇත්තටම දැන් ඒ කාලේ දැන් වන්නේදී ගාවේ ගම්මානයකට ගියාම වෙඩි තියලා පෙළ ගස්සලා බිම වාඩි කරලා ඔළුවට වෙඩි තියලා මරනවා. හැබැයි නැගෙනහිරදී ගොවි ගම්මානයක උනේ එහෙම තත්ත්වයක් නෙවෙයි. කැත්තෙන් කපලා බෙල්ල වෙන් කරලා අතපය වෙන් අරන්තලාව ගත්තත් කිතුල්ලුතුව ගත්තත් ඩොලර් ෆාම් කේන් ෆාම් ගත්තත් අර මුස්ලිම් ගම්මාන වලට ගහන අවස්ථාවල් ගත්තත් බොහොම ම්ලේච්ඡ ඝාතන තමයි තිබුණේ. මේකේ මම මේකේ තව තැන්වල මම සමානකම් මේ ප්‍රශ්නේදී දැකලා තියෙනවා. මම දැන් උදාහරණයකට දැන් මගේ මම සසල කරපු ඝාතන දෙකක් තියෙනවා. මේ ඒ ඝාතන දෙකනොත් එකක් මම අහපු එකක් මම දැකපු එකක්. ඒ එක මං අහපු ඝාතනය තිබුණේ නැගෙනහිර පළාතේ එක ගම්මානයක. මට ඇත්තටම මේක මට කිව්වේ රූපවාහිනී සංස්ථාවේ මට වීඩියෝ දර්ශනත් එක්ක පෙන්නලා මගේ හිතවත් මාධ්‍යවේදී පෙන්න ජාතික රූපවාහිනී. ඒ ගම්මානෙට මේ කට්ටිය යන වෙලාවේ පුලුටු බැදෙන ගඳක් තාමත් අප්‍රසන්න ගඳක් ඇවිත් තියෙනවා. මේ කට්ටිය දැන් අර මලමිනි එකතු කරන අතරේ මේ හොය යනකොට මේ එක ගෙදරක පිළිකන්නේ තිබිච්ච පොල්ලතු අවුරපු ගෙදර පිළිකන්නේ තිබිච්ච ලිපක් අයිනේ තෙල් තාච්චියක දරුවෙක්ගේ ඔළුව පිච්චි තිබුණා. ඒ කොහොමද දන්නවද ඒක උනේ? මේ ගම්මානට කොටි සංවිධානයේ පැනලා කැති ගාද්දී මේ අම්මට පිටිපැත්තට පොරව පාරක් ගැහුවා. ඒ අම්මගේ පිට වෙන් වෙලා තිබුණේ. ඒතකොට ඒ අම්මා කැවුම් බැද බැදිරි. ඒ අම්මගේ රස්සාව කැවුම් බදිරි. ඒ කැවුම් බැදලා කඩවල් වලට දාලා විකුණලා තමයි ඒ අම්මා ජීවත් වෙලා තිබුණේ. ඒ අම්මට තමයි පිටට පොරපාර පිට දෙපළු වෙන්න පොරපාරක්. ඒ ඇකේ ඉඳපු දරුවා එහෙම මේ පැත්තට කෑ ගහලා ඇලවෙනකොට පිහිපාරක් ගහලා තිබුණා තව කෙනෙක්. දෙල්ල වෙන් වෙලා අර තෙල් තාච්චිය වැටලා තිබුණා. ඒක තමයි මං හරි සසල කරා. මට වශයෙන් ඉතාමත් මම ඒ විදිහේ ඝාතනයක් මම ඒක තමයි උකුල් අහපු කතාව. දැකපු කතාව උනේ මේක උනේ 1989. හැබැයි මේක මායිංගමක නෙවෙයි උනේ. මේ දකුණේ මාතර ඇල්ලවෙල කියන ගමේ හිටිය ප්‍රේමරත්න කියලා බැංකු නිලධාරියෙක්. ඒතකොට එතුමා ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. ඒ හේතුව නිසාම මරණ ඝාතන වරන්තුව තිබුණා ජනතා විමුක්ති පෙරමුණ. ඒතකොට දැන් අන්න එතුමාව අල්ලගන්න බැරි කමට මේ ගෙදරට ආපු වෙලාවේ එයා හිටියේ නෑ ගෙදර. ස්වාමි පුරුෂයා එයාගේ බිරිඳ එතකොට දරුවෙක් ලැබෙන්න හිටියේ ගර්භණී මවක්. මේ කැරලිකරුව කරේ අර අම්මා පිහිපාරවල් ගහලා ඝාතනය කරා මේ බඩපල්ල දරුවා එළියට අරන් තිබුණා. ඒ අරගෙන අම්මගේ බඩවැල් වලින් ඔතල මේ පපුව උඩ තියලා තිබුණා. ඒක මම දැක්කා. එතකොට දැන් මම කල්පනා කරේ මෙන්න මේ ත්‍ස්තවාදීන් දකුණේ වේවා උතුරු වේවා මේ මිනිස්සු මේ ඝාතන කරන ම්ලේච්ඡකම එක තැනකින් ඉගෙනගෙනද මේ එකම විදිහේ හරිම පුදුමයි සම්මානතාවය නේද උකුල්. උකුල් දැන් මේ ආයින් ගම්මාන එහෙම නැත්නම් අපි ගොවි ගම්මාන ගැන කතා කරද්දි මේ හද වාවන් නැති අනුවේදනීය කතා මහ ගොඩක් තියෙනවා අපිට අදටත්. ඒක මේ සිංහල ගම්මානයක්ද ද්‍රවිඩ ගම්මානයක්ද මුස්ලිම් ගම්මානයක්ද කියන වෙනසක් අපිට නැහැ. මේ මිනිස් ඝාතන නිරායුධ සිවිල් මිනිසුන්ව ඝාතනය කරා නම් ඒක කවුරු කරත් ඒක හරි තිරස්සීන හරි කම්පා සහගත සහ යලි කිසිසේත් නොවිය යුතු වැඩක්. මේ ගොවි ගම්මානවල ආරක්ෂාක වලල්ල ගැන කතා කරනකොට අපි ආයි 80 ගණන් වල මැදට යනවා. මම උපුල්ල ගෙනියනවා 80 ගණන් වල මැදට. මේ අර ඔබ මතක් කරානේ ඉස්සෙල් ගුණසේකර මහත්තයයි මාලිගහමන් ගුණරත්න මහත්තයා ගැන. මේ මාලිගහමන් ගුණරත්න කියන්නේ ප්‍රමුඛ වැවිලිකරුවෙක්. කියන්නේ වැවිලි කර්මාන්ත ශාස්ත්‍රයේ ප්‍රවීණෙක්. හැබැයි ගාමිණී දිසානායක මැතිතුමා ගෙනවරලි දිස්ත්‍රික්ක නියෝජනය කරන ප්‍රදේශන තමයි එතුමාගේ වෘත්ති වතු අධිකාරිවරයෙක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක් විදිහට. ඊට ගාමිණී දිසානායක මහත්තයා මහවැලි ඇමති වුණායින් පස්සේ මහවැලි අධිකාරියේ සභාපති හැටියට පත් කරන්නේ NGP පණ්ඩිතරත්න මැතිතුමා. NGP පණ්ඩිතරත්න මැතිතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයෙක්. එතකොට එතුමා මහවැලි අධිකාරී සභාපති කරනවා. ගාමිණී දිසානායක මහත්තයා හර්මන් ගුණරත්නට කියනවා හර්මන් ඇවිල්ලා CECB මම හිතන්නේ ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ ජෙනරල් මැනේජර් හිටියේ. එහෙම නැත්නම් මහ කළමනාකාරව හිටියට වැඩ කරන්න කියලා. මෙතනදී මේ හර්මනොත් ඒ වගේම NGP පණ්ඩිතරත්න මහත්තයාත් ඒ වගේම
එතන හිටපු ගාමිණී සානායක මහත්තයාගේ ප්‍රවෘත්ති නිලධාරියා මට නම එකපාරට මතකට එන්නේ නැහැ. සතීෂ් චන්ද්‍ර දේසිංහ නෑ ඊට කලින් හිටපු කෙනා මම හිතන්නේ මෛත්‍රීපාල සේනායක මහත්තයාගේ කාලේ ඉඳන් මහවැලි අමාත්‍යාංශයේ හිටපු ප්‍රවෘත්ති නිලධාරියා. එතුමත් ඒ වගේම කරුණාතිලක කියන තව මහවැලි අධිකාරිය මහත්තයෙකුත් මේ උද්දේශිත ඊළාම් රාජ්‍යයේ සිටින දිහා බලාගෙන ওই ඩීඑස්එන් නායක මහත්තයා ගැහුවා වගේම සැලසුමක් ඇන්නා. මේකේ අදහස කරුණාතිලක මේ කතන්දරේ බොහොම ලස්සනට තියෙනවා. හර්මන් ගුණරත්නගේ පොතක් තියෙනවා. මාලිගමන් ගුණරත්නගේ පොතක් තියෙනවා for a sovereign state කියලා. ඒක for a sovereign state කියන්නේ ඒකීය රාජ්‍යයක් සඳහා කියලා. ඉතින් මේ පොතේ ලස්සනට මේ කතාව සඳහන් වෙනවා. මම හිතන්නේ මේ උද්දේශිත ඊළාම් රාජ්‍යයේ හරස් කඩක් කරා මෙයාට අවශ්‍ය වුණා නැවතත් ඩීඑස්එන් නායක මැතිතුමා කරපු ආකාරයටම ගොවි ගම්මාන ගොවි ජනපද නිර්මාණය කරලා මේ ඊළාම් රාජ්‍යයේ ඊළාම් සිතියම දෙකට බෙදන්න. මම හිතනවා මල්වතුවේ ආශ්‍රිතව එක පැත්තකින් ලංකා සිතියම ගත්තයින් පස්සේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් උතුරු පළාතත් වෙන් වෙන්නේ මල්වතුවේ ද්‍රෝණිය මූලික කරගෙන මල්වතුවේ නිම්නය මූලික කරගෙන එක ජනපද ව්‍යාපාරයකුත් ඒ වගේම නැගෙනහිර පළාතේ උඩින් යාන්නෝය නිම්නය හරහා තව ජනපද ව්‍යාපාරයක්. එතන දැනටත් තියෙනවා පදවිය ආදී ඩීඑස්එන් නායක මහත්මයාගේ ගොවි ජනපද යම් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට දෙව්ලංකඩවල මහදිවුල්වැව මොරවැව මේ වගේ කුඩා සෙටල්මන්ට්ස් එහෙම නැත්නම් කුඩා ගොවි ගම්මානක් තිබුණා. මේ හරහා යාන්නෝය ද්‍රෝණියේ යාන්නෝය නිම්නේ ගොවි ජනපද පිහිටුණා. මොකද තිරියාය වගේ ഐතිහාසික බෞද්ධ පුදුබිමුත් මේ කලාපේ තිබුණ නිසා. ඊට පස්සේ ඒ තිරිකුණාමලයේ ආරක්ෂාවට තිරිකුණාමලයේ වැටකින් වගේ ආරක්ෂා කරා. ඊට පස්සේ ඊට පහළින් මඩකලපුව ආශ්‍රිතව මාදුරුවය පදනම් කරගෙන මාදුරුවේ නිම්නය හරහත් මේ ආකාරයටම ගොවි ගම්මාන හදන්න. මේක රහසේ ක්‍රියාත්මක වෙච්ච සැලැස්මක්. මම හිතන්නේ ඔය රවිජාවදන මහත්තයාගේ දේවින්සේන නායක මහත්තයාගේත් ওই වගේම සම්බන්ධයක් මේ ව්‍යාපෘතියට ආශිර්වාදයක් තිබුණා. එතකොට මෙතනදී මේ යාන්නෝය නිම්නය කෙලින්ම නිල වශයෙන්ම මහවැලි එම් කලාපය හරහා තමයි සංවර්ධනය කරන්න හැදුවේ. නමුත් ඒක කවදාවත් සත්‍යයක් බවට පත් වුණේ නැහැ. මහ පොළොවේ ක්‍රියාත්මක වුණේ නැහැ. බාහිර පීඩන නිසා. හැබැයි මල්වතෝය ව්‍යාපාරය හොර රහසෙම මේ අය ජනතාව පදිංචි කරන ව්‍යාපාරයක් ආරම්භ කළා. මේකට NGP පණ්ඩිතරත්න මහත්තයාගෙත් ඒ වගේම ගාමිණී දිසානායක ඇමතිතුමාගෙත් ආශිර්වාදය තිබුණා. හර්මන් ගුණරත්න ගිහිල්ලා කිතලගම ශීලාලංකාර හාමුදුරුවෝ වැඩි කවුරුත් දන්නේ නැහැ. නමුත් දිඹුලාගල නායක හාමුදුරුවෝ හැමෝම දන්න ප්‍රසිද්ධ ස්ථවිරයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේත් පස්සේ අනුගණන් වල DLTT මරලා දානවා. දිඹුලාගල හාමුදුරුවන්ට කියනවා සිංහල ජනතාවට ඉඩම් බෙදලා දෙන්න ඔබ වහන්සේ බාර ගන්න කියලා. ඉතින් හාමුදුරුවෝ මේක රජ ආශිර්වාදයක් තියෙනවා කියලා හිතාගෙන වැඩේට බහැලා කෙටි කාලයක් ඇතුළේ එවකට ඒ කලාපේ හිටපු දිසාපතිවරයා අන්තෝනි පිල්ලෙහරි අන්තෝනි මුත්තහර කියලා මහත්තයෙක් වාර්තාවක් දෙනවා ජනාධිපතිවරයාට 45000කට කිට්ටු වෙන පිරිසක් ඇවිල්ලා රජ ඉඩම් අල්ලගත්තා කියලා. මේ ආයි රටවට බැඳි රන් රටක් හදන්න තමයි මේ ඩීඑස්එන් නායක මැතිතුමාගේ න්‍යාය අනුව මේ අය කටයුතු කළේ. හැබැයි එතනදී KW දේවනායක අමාත්‍යවරයා යාන්ඩුවේම අමාත්‍යවරයෙක් බරපතල විදිහට එතුමාත් UNP කාර්යයක්. එතුමා මේ සුළු පක්ෂක නෙමෙයි සජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් මඩකලපුවේ මන්ත්‍රීවරයා කල්කුඩා මන්ත්‍රීවරයා විරුද්ධත්වය පළ කරනවා. ඊට පස්සේ මේ ව්‍යාපෘති අකුල ගන්නවා. අන්තිමට මාලිගම ගුණරත්නට හිරබත් කණ්ඩත් සිද්ධ වෙනවා. හැබැයි ඒ ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක කරන්න ගියේ ඩීඑස්එන් නායක මැතිතුමාගේ මේ ආරක්ෂණීය සංකල්පෙම තමයි. ඇත්තටම තාරක දැන් මේකේ අර කිව්වා වගේ දැන් මේ ගොවි ජනපද ව්‍යාපාරවල මිනිස්සුන්ට පහර දීලා ඝාතනය කරලා එළවන අදහස මේ සිවිල් ආරක්ෂක ඒකද සිවිල් ආරක්ෂක බලකාය කියන එක ඊට පස්සේ ඇති වෙන්නේ අපි ඒක පස්සේ කතා කරමු. දැන් මේක ග්‍රාමාරක්ෂක සේවය නිසා මේක ඇහිරෙනවා. නමුත් මෙතන තිබුණානේ ගොඩාක් රජයේ ඉඩම්. මේ රජයේ ඉඩම් සහ හිමිකරුවෝ නැති ඒවා. දැන් මේවා LTT සංවිධානයේ ඇතුළු මේ දෙමළ සංවිධාන වලින් විදේශීය ඔය රාජ්‍ය නොවන සංවිධාන විශේෂයෙන් ඔය රෙඩ්බාන වගේ සංවිධාන හරහා
මේ කට්ටියත් ජනපද ව්‍යාපාරයක් කරගෙන ගියා. මේ එහෙන් එළවන මුස්ලිම් ජනතාව සිංහල ජනතාවගේ සහ රජයේ ඉඩම් වල දෙමළ ජනතාව ප්‍රමාණයක් පදිංචි කරා. මේ පදිංචි ඔයාලා ගාන්ධියන් ව්‍යාපාරෙත් මූලික උනේ ඕකටම නේද? අන්න හරි. එතකොට මේකේ පදිංචි කරේ ඇත්තටම මේ අර සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ දෙමළ පිරිසක් ඉන්දියාව බාර ගන්න සූදානමින් හිටියනේ ලංකාවේ. ඔව්. මෙහි ඉඳලා ඉන්දියාවට යවන්න. අන්න ඒ කට්ටියන්ට යන්න නොදී මේ දෙමළ බෙදුම්වාදීන් අන්න අර ඉන්දියාවට යවන්න ඉඳපු දෙමළ ජනතාව තමයි මේ වගේ පදිංචි කරේ. ඒකදී විශේෂයෙන් විදේශ රටවල යම් කුමන්ත්‍රණකාරී මැදිහත් වීම මෙතන වුණා. ඒතකොට මේක ඇත්තටම අර අපි අර කලින් කිව්වනේ අර එස් අකුර කතන්දරේ. ඉතින් ඕක දැන් එස් අකුර කියන්නේ security කියන එක. ඒ security කියන එස් අකුරේ ඒක එදා කරේ නැත්තම් DS එක කරේ නැත්තම් අපිට අද කියන්න වෙන්නේ එස් අකුරෙන් කියන වෙනින් වචනය. ඒක හරි. sorry කියලා තමයි. ඒතකොට තාරක දැන් මේකේ වර්තමාන කතාවක් තියෙනවා. වර්තමාන කතාව දැන් යුද්ධ ඉවරයිනේ උපුල්. දැන් අවුරුදු මම හිතන්නේ මට මේක වර්තමාන කතාවට එන්නත් කලින් මට මෙතන පොඩි තේරුම් ගන්න බැරි තැන් දෙකක් තියෙනවා. මම ඒක ඔබතුමාට මම තාරකට කියන්නම්. දැන් 1987 කියන කාලේ එනකොට උතුරේ යුද්ධයක් තියෙනවා. LTT බෙදුම්වාදී 87 ඔය සාමගි විසුමෙන් පස්සේ උතුරේ LTT බෙදුම්වාදී යුද්ධයක් තියෙනවා. දකුණේ තරුණ කැරැල්ලක් තියෙනවා. ඒතකොට දැන් මෙතන රාජ්‍ය මැදිහත් වෙලා ඉන්නේ දෙපැත්තට සංවිධාන දෙකකට. ඒකනේ අර ප්‍රේමදාස මහත්තයා කාලේ කිව්වේ මට දීලා තියෙන දෙකොණපත් වෙන විලක්කුවක් කිව්වා ජනාධිපති හැටියටපත් වෙනකොට. එතකොට මෙන්න මේ දෙකොණ විලක්කුව ඇතුලේ දැන් මේ ජවිපේ 1965 පටන් ගත්ත දවසේ ඉඳලා ප්‍රහෙලිකානේ එකට හදලා දුන්නේ. ඉතින් දැන් මට පොඩි වාසනාවක් තිබුණා මේ කට්ටියන්ගේ අර දේශපාලන ක්‍රියාදාමයන් අධ්‍යයනය කරනකොට මේ කට්ටියන්ගේ මේ ප්‍රහෙලිකාවේ හරස්පද ඉහළට පහළට තියෙන මේ සැඟවෙච්ච පද හොයා ගැනීමේ පොඩි හැකියාවක් මට තිබුණා. අත්දැකීමත් එක්ක. හැබැයි තාරක මට මේ ප්‍රේලිකාවේ පුරව ගන්න බැරි පද දෙකක් තියෙනවා. මම ඒක අද මෙතන කියන්න ඕනේ ඒක. මේක එකක් තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 1987න් පස්සේ උතුර ගමුකෝ අපි. දැන් අපි කිව්වනේ දෙකොණ විලක්කුවක් කියලා. මේ දකුණේ එක සටනක් තියෙනවා, උතුරේ යුද්ධයක් තියෙනවා. මේ උතුරේ විශේෂයෙන් නැගෙනහිර කොටි සංවිධානයක් එක්ක යුද්ධ කරන අපේ හමුදාව වෙනුවට කණ්ඩායමක් හිටියා ඒ කාලේ. මොකද ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉන්දියානු සාමසාධක හමුදාව ආවනේ. ඒතර මේ ඉන්දියානු සාමසාධක හමුදාව අපේ රට වෙනුවෙන් අපේ හමුදාව බැරැක්ක වලට සීමා කරලා ඔවුන් LTT එකත් එක්ක යුද්ධ කරන්න පටන් ගත්ත එක තැනකදී. මේ යුද්ධ කරනකොට ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රවිඩ සම්භවයක් තියෙන යුද කාමියෙක්ගේ නායකත්වයට ඇති කණ්ඩායමක් ත්‍රිකුණාමලය ඇතුළු මේ නැගෙනහිර පළාත ඉන්දියන් හමුදාවට ප්‍රහාරාත්මක පහර දීම් කරලා ඔවුන් ඝාතනය කර 1000 ගානක්. ඉන්දියන් සොල්දාදු. ඉන්දියානු සොල්දාදු මේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඒතර මං කිව්වේ අර මට මේ ප්‍රහෙලිකාවේ දෙකෙන් මේ එකක් මං කියන්නේ. එතකොට දැන් කොටි සංවිධානය බෙදුම්වාදය වෙනුවෙන් පෙනී ඉන්න වෙලාවේ ඒ බෙදුම්වාදී අරමුණට විරුද්ධව ඉන්දියානු සාමසාධක හමුදාව ඔවුන් සමග යුද්ධ කරනකොට අන්න ඒ ඉන්දියානු සාමසාධක හමුදාවට පහර දීලා ජනතා විමුක්ති පෙරමුණ ඝාතන ඒ ඉන්දියානු සොල්දාදු ඝාතනය කරේ ඇයි? මට ඒකට උත්තරයක් නැහැ. හොයාගන්න නැහැ. තවත් එකක් තියෙනවා දෙවෙනි එක. අපි කිව්වනේ දැන් මේ අර මේ ග්‍රාම ආරක්ෂක සේවයක් අපි හැදුවා කියලා මේ ගොවි ගම්මාන ආරක්ෂා කරන්න. ඒතර මේ කාගෙන්ද ආරක්ෂා කරන්නේ? LTT ත්‍රස්තවාදීන්ගෙන්. ඒතර LTT ත්‍රස්තවාදීන්ගෙන් ගොවීන්ගේ සිංහල මුස්ලිම් ගොවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අර රවිට පස්සේ නීති අනුකූල විදියට ඒ පුහුණුව දීලා ආයුධ දුන්නනේ. දැන් එතකොට මේ ගොවීන්ගේ අතේ තුවක්කුවට අමතරව තියෙන තුවක්කුව මේ උදැල්ලට අමතරව තියෙන තුවක්කුවක් තිබුණානේ. අන්නේ ගම්මාන වලට පැනලා අන්න අර කණ්ඩායමම අර මං කිව්ව ජනතා විමුක්ති පෙරමුණේ මේ තුවක්කුව එකතු කරා ඒ කට්ටියන්ගේ අරගලය වෙනවා. එතකොට අපේ මිනිස්සුන්ගේ ජීවිතය අනතුරු හෙලලා. මට අර ප්‍රහෙලිකාවේ දෙවෙනි ප්‍රශ්නේ අන්න ඒක. ඒතර කවුරු හරි ඉන්නෝ නම් අද
මෙන්න මේකට උත්තර දෙන්න ඕනේ. පුළුවන් මේක කෙනෙක්. අහන්න ඕනේ ප්‍රශ්නයක්. උත්තර හොයන්න ඕනේ ප්‍රශ්නයක්. පුල් මම හිතන්නේ අපේ කාල වේලාව ඉක්මවාගෙන යන්නේ. හැබැයි මේ NTT තීරණාත්මක වශයෙන් යුදමය පරාජයක් ලබන්නත් හේතු වෙන්නේ මේ ගොවිගම්මාන වලම කතන්දරයක්. මාවිල්ලාරු සොරවුව වහනවා මම හිතන්නේ 2006 අවුරුද්දේ. 6 අවුරුදු. එතකොට මාවිල්ලාරු සොරවුව වැහුවාම ගොවිගම්මාන රාශියකට මම හිතන්නේ පදවිය ජනකපුර මේ සියල්ලටම වතුර යන සොරවුව මේක සිංහල ගොවිගම්මාන වලට විතරක් නෙමෙයි මුස්ලිම් ගම්මාන වලට සහ ද්‍රවිඩ ගම්මාන වලටත් නේද උපුල් ගාව තියෙනවා මම හිතන්නේ මේ ඇත්තට මේ තියෙන මේ වார்த்தාව දැන් මේකේ දැන් මේ මාවිල්ලාරු වල හිටියේ මේ 2006 ජූනි 20 නේ මේ ඔව්. කන්තලේ සේරුනුවර මේ ආසන්න තියෙන මේ ඔව්. මාවිල්ලාරු අමුණ වහන්නේ. ඒතකොට දැන් මේකේ ඇත්තටම තියෙන මේ ත්‍රිකුණාමල්ලේ කල්ලාර්, ඔව්. දෙහිවත්ත, තෝපූර්, සේරුවිල, තංගනගර, මුල්තූර්, සෙල්වනගර, නීලපොළ, සෝමපුර ඒ වගේ සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන පවුල් 22000ක්. පදවිය කලාපෙට නෙමෙයි මේ කන්තලේ කලාපෙ තමයි මේ එතකොට ප්‍රශ්නේ. දැන් මේ මිනිස්සුන්ට ගොවිතැන් කරන්න තියෙන විතරක් නෙවෙයි බොන්න තියෙන වතුර ටික ආවෙත් මේ මාවිල්ලාරු සොරවුව හරහා. මේ LTT එක වැහුවේ ඒක. එතකොට මේ කෙලින්ම LTT එක ඇත්තටම ඔවුන්ගේ අවසානයේ සනිටුහන් කරේ මේ ගොවි ගම්මාන වලට පහර දෙන්න සූදානම් වීම තුල මේ කරපු මාවිල්ලාරු තමයි සොරවුව මේ කතන්දරේ වැහීම. සිද්ධ ඒකින්ද මේ ගොවි ගම්මාන කියලා කියන්නේ යම්කිසි මේ බලයක් තියෙන තියෙන තැනක්. දෙයක් කියලා මට හිතෙනවා. අද මම හිතන්නේ උපුල් මේ කතා කරපු කතන්දර බොහොම සංවේදී කාරණා බොහොම දුක්බර මතකයන් නැවත ආවර්ජනය කරන්න සිද්ධ වෙච්ච වෙලාවක්. හැබැයි මේ අපේ රටේ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් LTT තිරස්සීන වද බන්ධන මැද්දේ තමන්ගේ ඝාතකයන් තමන්ගේ නෑදෑයන් එකා පිට එකා මැරිලා වැටෙද්දිත් මේ භූමිය අත්හැර නොගිහිල්ලා පළවෙනි ඉදිරි ආරක්ෂක වළල්ල විදිහට අපේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරපු ඒ ගොවි ගම්මානවල ශ්‍රේෂ්ඨ ජනතාවත් අපි සිහිපත් කරමින් තමයි අද අපේ කතාබහ අවසන් කරන්නේ. ධර්ම ගෞරවය පිරිනමන්න ඕන උන්ට අපේ. නම් අපි නැවතත් මේ ඉතිහාසය පීරණ ගමනක තව සන්දිස්ථානයකින් හමු වෙමු. දේශපාලුවන් වහන් කළ දේශපාලන යථාර්ථය දේශපාලන වංශේ